පළමු වතාවට මෙහෙම ආණ්ඩුවක් හැදලා තියෙන්නේ. ඉස්සර රස්සාවක් ගන්න කීයක් හරි දෙන්න උන. එහෙම නෙවෙලා තියෙන්නේ. පාර හදනකොට කීයක් හරි අමතිගේ ගෙදර. මේ ඔක්කොම ඉවරයි. අපි තවත් තැන තැන අපිට තොරතුරු වෙනවා සමහර රාජ්‍ය නිලධාරි මහත්තුරුත් තාම පොඩි පොඩි දේවල් කරනවා කියලා. අපි වැඩි කරලා තියෙන්නේ. පොඩි පොඩි දේවල් කරන්න ලෑස්ති වෙන්න එපා. කරොත් බොහොම අමාරුවෙන් හොයාගත්තු රස්සාව ඉතා කෙටි දවසකින් නැතුව යනවා. මම අද කියන්න. පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් මහත්තුරු ඇතුළු කීප දෙනෙක් වැඩ තහනම් කරලා එළියට වැටලා තියෙනවා. හොඳ නරකද? හොඳ නරකද? හොඳයි. ඇයි එහෙම රටක් හදන්න පුළුවන්? එහෙම වැඩේ කරන්න පුළුවන් කාටද? ලොක්කෝ හරියට හිටියොත්, දේශපාලන අධිකාරියෝ හරියට හිටියොත් රාජ්‍ය සේවය හදන්න පුළුවන්. හැබැයි දේශපාලන අධිකාරියෝ හොරකම් කර රාජ්‍ය සේවකයට කියන්න බෑ හොරකම් කරන්න එපා කියලා. නේද? අර කක්කුට්ට ඇදෙට යන ගමන් පැටියට කියන කෙලින් ඵලයන් කියලා. එහෙම කියන්න බෑනේ. ඉතින් අපි යාන්ත්‍රණය හදලා තිනවා. ඒ නිසා මං කියන යලි මේ රටේ ආණ්ඩුවක් හදනවා නම් හදන්නේ හොරකම් කරන්නේ නැති ආණ්ඩුවක් විතරයි. මේ රටේ යලි පාර විවෘත වෙන්නේ දූෂිතයන්ට කවදාවත් ආපහු අපේ රටේ ආණ්ඩුව හදන්න ඉඩ දෙන්නේ නැහැ. හැබැයි ඊළඟ තියෙන මොකද්ද? වැඩියෙන්ම වැඩේ ගහලා තියෙන ගමේ කට්ටිය ගමේ ප්‍රාදේශ සභාවේ. ඒකත් සුද්ධ කරලා දෙන්න ඕන. පිරිසිදු කරලා දෙන්න ඕන හොඳේ. මම හිතන්නේ මහා චන්දිදී මේක හොඳටම සුද්ධ කරලා දුන්නා නේද? දුන්නා නේද? කීයද ගියේ? අනිත් පැත්තෙන් ගියේ කීයද? එකයි. ඉතින් මදිනේ. මදේ. මේවා නේ බිබිලේ රජවරු වගේ හිටියේ. තනමල්ලිල රජුරුව වගේ හිටියේ මතකද? දැන් ගෙදර හොදලා මැරියා. එක්කෙනා ඉතුරුනේ. එක්කෙනා ඉතුරු මේ පාර්ලිමේන්තුව වල දශක ගණන් හිටපු අය. අම්මා නැති වෙනකොට පුතාට පාර හදලා තිබ්බු අය. නේද? එහෙම පුතාලට නේද පාරවල් හදලා තිබ්බු ඔක්කොම ගෙදර සුද්ධ කරා. ඒතකොට ජාතික ආණ්ඩුව දැන් ඒ පිරිසිදුභාවය තියෙනවා. ඒත් එහෙම්ෙන් එක්කෙනෙක් දෙනෙක් ඇවිල්ලා තියෙන කමක් නෑ අපි බලා ගන්න. හරිද? ඔය බදුල්ලෙන් එහෙම දැන් එක්කෙනෙක් ආවනේ. දැන් බලා ගන්න හොඳේ. බදුල්ලේ ආපුවා දැන් බලා ගන්න ඕනේ. රයිට්. ඒ වගේ ප්‍රාදේශ සභාවත් මුළුමනින්ම පිරිසිදු කරන්න ඕන. ඒ පැත්තෙන් ගත්තත් ප්‍රාදේශ සභාව බලය දෙන්න ඕන ජාතික ජන බලවේගයට. ඊළඟ අහනවා වංචනිකයන් දූෂිතයන්ට මොකද වෙන්නේ කියලා. වංචනිකයන් දූෂිතයන්ට දඬුවම් දීමේ බලයක් දඬුවම් දීමේ බලය ආණ්ඩුවට නැහැ. පරීක්ෂණ පවත්වලා නඩු ගොනු කරලා මහා අධිකරණයේ නඩුවක් දාලා නඩුවෙන් දඩුවම දෙන්න ඕන අධිකරණේ. එහෙමනේ දෙන්න ඕන. එහෙනම් අපේ වැඩේ මොකද්ද? පරීක්ෂණ පවත්වලා නඩු ගොනු කරන එක. දැන් එහෙම නඩු ගොඩක් ගොනු වෙලා තියෙනවා. එහෙම නඩු ගොඩක් ගොනු වෙලා තියෙනවා. තව නඩු ඔය සෙවණගල ගෙදරටත් ඉක්මනින්ම නඩුවක් වැටෙයි. කතරගම ගෙදරටත් නඩුවක් වැටෙයි. කතරගම ගෙයක් තියෙනවා. වාරි මාර්ග රක්ෂිතයට අයිති. නේද? ගේ හදලා තියෙනවා අයිතිකාරයෙක් නේ. ලයිට් බිලක් එනවා නන්දසේන ගෝඨාභය රාජපක්ෂ. එයාගෙන් අහපුවම කියනවා ගෙයාගේ නෙවෙයි එයාගේ ගේ නෙවෙයි කියලා. ඒක නේ අනුන්ගේ ගෙවල් වලට ලයිට් බිල් ගෙවලද? පරීක්ෂණ යනවා. පාස්කු ප්‍රහාරය පරීක්ෂණ යනවා. ක්‍රිස් ගනුදෙනුව නඩුවක් දැම්ම මම දැක්කා. ඉතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේ රටේ අපරාධ වංචා දූෂණ පිළිබඳ ඉතා හොඳින් පරීක්ෂණ කරමින් යනවා. මේ වෙනකොටත් හිටපු ඇමතිවරු 3 දෙනෙක් රිමාන්ඩ්. එක්කෙනෙක් හැංගිලා. කමක් නැහැ හිටපුවා වයි. කවද වෙනකන් ඉන්නද? හිටපු පොලිස්පති රිමාන්ඩ්. ලේසි නෑනේ. හරිද? ඉතින් මොකද වෙලා තියෙන්නේ? රට බලය, තනතුරු, ධනය ගැන නොහිතා නීතිය ක්‍රියාත්මක වෙන රටක් හදලා තියෙනවා. කාටත් නීතිය සමාන රටක් හදලා තියෙනවා. එඳා මේ වංචනිකයන් දූෂිතයන් පිළිබඳව නීතිය ඉදිරියේදී තවත් පරීක්ෂණ කරමින් ක්‍රියාත්මක වෙනවා. ඉතා ඉක්මනින් ඕගලට මාස දෙකක් එකමාරක් දෙකක් ඇතුළත ගොඩක් ප්‍රවෘත්ති හැදෙයි. අපේ මාධ්‍ය නාලිකාවලට ගොඩක් ප්‍රවෘත්ති තියෙයි. දැන් තියෙන අර විලාපේ ප්‍රවෘත්තිනේ නේද? හවස 7 ප්‍රවෘත්ති බලනවා අඬනවා. විලාපේ ප්‍රවෘත්ති වෙනකොට රටේ ජනතාව බලාපොරොත්තු වෙන ප්‍රවෘත්ති වාර්තා වෙන්න පටන් ගන්නවා මතක තබා ගන්න. ඒ නිසා රට හොඳ දිශාවට හරවලා තිනවා. තීන්දුව తీරන අපි යහපත් ලෙස අරන් තිනවා. දැන් අපිට තියෙන මොකද්ද? මේ ගමන ශක්තිමත් ඉදිරියට ගෙන යාම සඳහා එළබෙන පළාත් පාලන මැතිවරණය මේ මාසේ 6 වෙනිදා. ජනාධිපති ඡන්දේ දුන්නට වඩා
වැඩි විශ්වාසයකින් වැඩි බලයක් අපිට මහාචන්දෙත් දුන්නා. අපිට විශාල බලාපොරොත්තු වෙනවා. මහාචන්දෙදි ලබා දුන්නාට වඩා වැඩි විශාල බලයක් මේ පළාත් පාලන මැතිවරණයේදී ලබා දෙනවා මේ රටේ ජනතාව. ඒ වෙනුවෙන් අපි පෙළ ගැහෙමු. ඒ වෙනුවෙන් අපි නැගිටිමු, එකතු වෙමු කියලා ඉල්ලා සිටිමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.